ඊය වගේම කුතුහලය දනවන අද්භූත බලවේගයක් තමයි ජීන්ෂි කියන්නේ. හොපින් වැම්පයර් කෙනෙක් කියලයි මෙයාව සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ. වැම්පයර් කිව්වම අපට මුලින්ම හිතට එන යුරෝපීය වැම්පයර්ස්ලා. එහෙම නැත්නම් යුරෝපීය පිසාචයෝ කියන්නේ බාහිර පෙන්වීම් බොහෝ දුරට මිනිසුන්ගේ හිත වසඟ කරගන්න සමර්ථාකාරයේ අමනුෂ්‍ය කොට්ටාසයක්. ඒත් මේ ජීන්ෂි ඊට වඩා හාත්පසින්ම වෙනස්. සුළු සමානකම් තිබුණත් ජීන්ෂිගේ පෙනුම වඩා භයානක ස්වරූපයක් ගන්න බව කියන්න පුළුවන්. පුරාතන චීන අධිරාජ්‍ය සමයේ රාජකාරිවල නියැලුණු නිලධාරීන්ගේ සුදුමැලි වුණු දරදඬු මළසිරුරු ඔවුන් බෝම්බදානය කළ අවස්ථාවේදී සවිසවන ලද නිල ඇඳුමින් යුතුව ජීන්ෂි කෙනෙක් විදිහට Tamanගේ සොහොනින් අවදි වෙලා එනවා. මේ දරදඬු වුණු ශරීරය නිසාම මේ පිසාචීන්ට සාමාන්‍යයෙන් මිනිහෙක් ඇවිදින විදිහට ගමන් කරන්න අපහසු වෙනවා. අන්න ඒ හේතුව නිසා වැලමිටින් නොනැමුණු දෑත් ඉස්සරහට දිගු කරගෙන එකිනෙකට තද කරගත්ත දෙපා වලින් උඩ පනිමින් ගොදුරු පසුපස ඒ කියන්නේ ජීවතුන් අතර ඉන්න මිනිස්සු පසුපස ලුහු බඳිනවා. වැදගත්ම දේ තමයි අපි දන්න අපි අහලා තියෙන පිසාචීන් වගේ මේ ජීන්ෂි මිනිසුන්ගෙන් ලේ උරා බොන්නේ නැහැ. ඒ වෙනුවට Taman ගොදුරු කරගන්න මිනිහයාගේ සම්පූර්ණ ජීව සාරයම උරා බීලා ඒ මිනිහයාගේ සුදු මැලි වුණු අජීවී මනුෂ්‍ය ශරීරය විතරක් අතෑරලා දානවා. ජීන්ෂි කෙනෙක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන එකිනෙකට වෙනස් විදිහට එක එක පුරාවෘත්තවල කියවෙනවා. සමහර පුරාවෘත්තවලට අනුව Tamanගේ ශරීරය අතහැර ගන්න බැරි වුණ ආත්ම මරණින් පස්සෙත් ආපහු ඒ ශරීරයටම බැඳිලා අවදි වෙලා ජීන්ෂි කෙනෙක් බවට පත් වෙනවා. සමහර පුරාවෘත්තවල කියවෙන විදිහට හරියාකාරව මිහිදන් නොකෙරුණු මෘතදේහ ජීන්ෂි බලවේග බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අඳුරු මායා ශිල්ප භාවිතයෙන් කෙරුණු මායා කර්මවල ප්‍රතිඵල විදිහට වගේම හිංසාකාරී මරණයකට මුහුණ දීලා මරණයට පත්වෙන සිදුවීමත් මෘතදේහයක් ජීන්ෂි කෙනෙක් බවට පත්වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මධ්‍යම රාත්‍රියේ උදාවීමත් එක්ක සොහොනින් අවදි වෙච්ච ජීන්ෂි නැවත නිද්‍රාගත වෙන්නේ අලුයම උදාවීමත් එක්කයි. මේ නිසාම කුකුලන්ගේ හැඬලීමක් ඇහුණු ගමන්ම හිරු උදා වෙලා කියලා හිතන මේ අමනුෂ්‍යයන් හැකි ඉක්මනින් Tamanගේ සොහන වෙත පලා යනවා. මනුෂ්‍ය ජීවසාරය උරාබන මේ දරුණු අමනුෂ්‍ය බලවේගයෙන් ආරක්ෂා වෙන්න අතීතයේ චීන ජාතිකයන් නොයෙකුත් ක්‍රම අනුගමනය කළා. මිනිසුන් හුස්ම ගන්නා හඬින් තමයි ජීන්ෂි කෙනෙක් ලෙහෙසියෙන්ම මිනිසුන්ව හොයාගන්න බව කියවෙන්නේ. අනපේක්ෂිතව මුහුණට මුහුණ හමු වෙන මේ වගේ අමනුෂ්‍යයෙක්ගෙන් ගැලවෙන්න යොදන්න ඕන පළවෙනිම උපක්‍රමය තමයි අමනුෂ්‍යයා මගහැරෙන තුරු Tamanගේ හුස්ම අල්ලගෙන ඉන්න එක. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේම කණ්ණාඩි වලටත් මේ බලවේගය යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව අමනුෂ්‍ය ශරීරයට හාල්, ලුණු, සුදු ලුණු වගේම විනාගිරි ඉසීමෙන් මේ බලවේගය පළවා හරින්නත් හැකියාව තියෙනවා. කොහොම වුණත් වඩාත්ම සාර්ථක ක්‍රමවේදය තමයි චීන තාಓ ආදී පූජකයින් විසින් කහපැහැති කොළයක් මත රතු පාටින් වර්ණ ගන්වමින් ලියා නිර්මාණය කරන ලද යන්ත්‍රය. මේ යන්ත්‍රය ඒ කියන්නේ මේ කහපාට කොළ කෑල්ල ජීන්ෂිගේ නළල උඩ අලවන්න ඕනේ. එහෙම ඇලවුණොත් සදාකාලිකවම මේ අద్භූත බලවේගය නිශ්චල වෙනවා. එහෙමත් නැත්නම් ජීන්ෂිගේ සම්පූර්ණ ශරීරයම ගිනි තියලා විනාශ කරන්න ඕන. කොහොම වුණත් ජීන්ෂි කියන්නේ චීන ජනප්‍රවාදවල එන භයානකම අමනුෂ්‍ය බලවේගයක්. ඒ වගේම මෙලොවත් මලවුන්ගේ ලෝකයක් අතර තියෙන කොතරම් දුර්වල බාධකයක්ද කියන එක කියන්නත් හොඳම උදාහරණයක්.